පින්වතුනි ඔබ දක්ෂ වෙන්න. මේ අනාරක්ෂිත සංස්කාර ලෝකයේ තුල ආරක්ෂිතෙක් වෙන්න. ආරක්ෂිතෙක් වෙන්න. මේ සංස්කාර ලෝකයේ අනාරක්ෂිතයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානේ බලවත් උදරාබාධකින් මුගලන් මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවන් පානේ අතපය කුඩු කරගෙන අඟුලිමාල රහතන් වහන්සේට පිණ්ඩපාතයක් වඩින්න බෑ පාරක ගල් ගහනවා. ගලක් නොගැහුවොත් ගහක තියෙන ගෙඩියක් වැටිලා හිතුවාල වෙනවා. මුතුනේ සංස්කාර ලෝකයේ අනුදුරදායකයි. ඒ සංස්කාර ලෝකයේ අනුදුරදායක දෙවියෙක් නිසා, බ්‍රහ්මෙක් නිසා, පාලකෙක් නිසා නෙමෙයි. මේ සංස්කාර ලෝකයේ අනුදුරදායක වෙන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් කරගත්තා වූ සංස්කාර නිසාමයි පිටුනේ. ඒ නිසා ඔබ මේ සතිය 100ට එන්න ඕනේ. මේ සතිය 100ට එන්න නම් ඔබ පින්වතුනි කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මේ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ තුලින් දුකෙන් නිවන මාර්ගය උතුම් මාර්ග ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය ඔබ ජීවිතයට ගන්න ඕනේ. එනම් මේ අපි දකින දුක්ඛ සත්‍ය, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය ප්‍රියන්නා එක්වීම වෙන්වීම පංච උපාදානස්කන්ධ දුක ඉදිරියේ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න. බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න නම් ඔබ මේ ඇහෙන් දකින මනසින් විඳින කනෙන් අහන මේ දුක්ඛ සත්‍ය ඉදිරියේ කර්මය විපාක දෙන හැටි හිතන්න යන්න එපා. බුද්ධ විෂය ගැන හිතන්න යන්න එපා. ධ්‍යානලාභීන්ගේ ධ්‍යාන ශක්තියින් ගැන හිතන්න යන්න එපා. ලෝක විෂයන් ගැන හිතන්න යන්න එපා. හිතන්න කාරණා හතරක් දෙනවා. මෙන්න දුක, මෙන්න දුකට හේතුව, මෙන්න දුකේ නැති කිරීම, මෙන්න නැති කිරීමේ මාර්ගය. එසා පින්වතුනි ඔතෙන් දෙන්න